මම මේ කියපු හැම ඩොකියුමන්ට් එකකම වැදගත්ම පොයින්ට් එකක් තියෙනවා. ඒක අමතක කරන්න එපා. සයිරෝ කාඩ් එකේ වාගේ හැඳුනුම්පතේ එහෙම නැත්නම් ඔයාගේ පාස්පෝර්ට් එකේ එතනින් එහාට මෙහා අරන් යන හැම ඩොකියුමන්ට් එකේම ඔයාගේ නම හැම නමකම හැම අකුරක්ම හරියටම එකිනෙකට ගැලපෙන්න ඕනේ. එකකවත් වෙනස් වීමක් තියෙන්න බෑ. ඒ නිසා ඒක හරියටම තහවුරු කරගෙන යන්න. එක අකුරක්වත් එක ඩොකියුමන්ට් එකවත් වෙනස් වෙන්න බෑ කියන එක මතක තියාගන්න. ඉතින් එහෙම වුණොත් එහෙම මේක රිජෙක්ට් වෙන්න පුළුවන් ඩොකියුමන්ට් එකලා පරීක්ෂා කරද්දී එහෙම වෙන්නේ නැති වෙන්න හැම අකුරක්ම හැම ඉංග්‍රීසි අකුරක්ම දශමයක් නෑර චෙක් කරන්න. ඔයාගේ නමේ එතකොට ඔයාගේ නම සයිරෝ කාඩ් එකේ තියෙන විදිහ හරියද, පාස්පෝර්ට් එකේ තියෙන විදිහ හරියද, ඔයාගේ ජුමින් එකේ තියෙන විදිහ හරියද, ඔයා ලංකාවේ ගෙන එක්ස්ට්‍රාට් එකේ තියෙන විදිහ හරියද, ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන්ස් එකේ තියෙන විදිහ හරියද කියන එක මේ හැම එකක්ම A to Z අනිවාර්යෙන් බලන්න. එක අකුරක්වත් වැරදියට තියෙන්න බෑ. right ඔන්න ඩොකියුමන්ට් එක තමයි ඔයාලා ඇස් කරගන්න ඕනේ. ඔයාගේ ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක ජපන් ඩ්‍රයිවිං ලයිසන් එක බවට පරිවර්තනය කරගන්න යනකොට අරගෙන යන ඩොකියුමන්ට් විදියට. ඉතින් වීඩියෝ එකේ ඊළඟ කොටසෙන් දෙවෙනි කොටසෙන් මම ඔයාලට කියලා දෙන්න ලෑස්ති. අපි මොනවද ප්‍රශ්න අහන්නේ, මොන වගේ ප්‍රශ්න දෙන්නේ, මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ, කොහොමද මෙයාලගේ ප්‍රශ්න හදන සිස්ටම් එක තියෙන්නේ, අපිට ලේසි ප්‍රශ්න දැනගන්න පුළුවන් මොන වගේ ක්‍රමවේදද, කොහෙද ගන්න පුළුවන් සෝසස් කියන කාරණේ පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එක බලලා subscribe කරලා like කරලා ඔයාගේ යාළුවන්ටත් share කරන්න. ඔයා driving license එක ගත්ත කෙනෙක් නම් ඔයාගේ experience එක මේකේ comment කරන්න. එහෙම නැත්නම් ගන්න කෙනෙක් ඉන්නවා නම්, දන්න කෙනෙක් ඉන්නවා නම් එයාව mention කරලා මේ වීඩියෝ එක එයාටත් යවන්න. අපි එහෙනම් දෙවෙනි වීඩියෝ එකේදී හම්බෙමු.